හායි හැමෝම මගේ YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. අද ඉතින් සෙනසුරාදා දවසක් මාසයක් විතර මම අසනීප වෙලා හිටපින්ද මට ගොඩ කාලෙකින් කොහෙවත් යන්න බැරි වුණා. ඉතින් මම හිතුවා අද පොඩ්ඩක් එළියට ගිහිල්ලා ආවොත් හොඳයි කියලා. ඉතින් මම දැන් ලෑස්ති වෙලා ඉන්නේ එළියට යන්න. ඉතින් එකතු වෙලා ඉන්න අද දවස කොහොමද වෙන්නේ කියලා බලන්න. ඇත්තටම මේ ගමනේ ගියේ දැන් මම මේ වොයිස් කරන දවසට සති 3කට විතර කලින්. ඒ වුණාට මට මේක වොයිස් කරගන්න හරියට ටයිම් එකක් හම්බුන්නේ නැහැ. ඉතින් අද තමයි මම මේක වොයිස් කරන්නේ. ඉතින් ඒ වුණාට ඔයාලා බලන්න මේක මාසයක් විතර මම අසනීප වෙලා හිටියට පස්සේ මට ඕන වුණා පොඩ්ඩක් රීෆ්‍රෙෂ් වෙන්න, රිකවර් වෙන්න, මගේ එනර්ජි එක ආයෙ පොඩ්ඩක් අප් කරගන්න. ඔයාලටත් එහෙම නැද්ද? ටිකක් ගෙදරටම වෙලා හිටපුවහම පොඩ්ඩක් බෝරින් එහෙම ගතියක් තියෙනවා. මට ඒක නැති කරගන්න කොහෙම හරි යන්න මනා වෙලා තිබ්බේ. ඉතින් එතකොට මං ඉස්රි අක්කට කතා කරපුවහම ඉස්රි අක්කත් කිව්වා මාත් එන්නම්. එයාගේ වෙඩින් එක ළඟයි. ඉස්රි අක්කා කියලා කියන්නේ මගේ කැම්පස් කාලේ හොඳම යාළුවා. ඉතින් එයාගේ වෙඩින් එකේ වැඩවලට අඳුම් වගේ බලන්න තියෙනවා කියලා. ඉතින් අපි දෙන්නම ප්ලෑන් කරගෙන කුරුණෑගලට ආවා. ඉතින් ඉස්සෙල්ලාම අපි දෙන්න ගියේ නෝ ලිමිට් එකට. නෝ ලිමිට් එකේ පොඩි රවුමක් ගියා. අපට ඕනෑව තිබ්බේ නැහැ. ඊට පස්සේ අපි දෙන්න ගියා හැඩකාරියකට. හැඩකාරියක ඇත්තටම හොඳ කලෙක්ෂන් එකක් තියෙනවා. ගොඩාක් කලර්ස් තියෙනවා. ගොඩක් ලොකු කලෙක්ෂන් එකකුත් තියෙනවා. හැබැයි මම දැකපු එක දෙයක් තමයි ඒක මම දන්නේ නැහැ. ඔයාලට හොඳ වෙන්න පුළුවන්. හැබැයි මට තේරෙන විදිහට ඒකේ ක්වොලිටි එකක් තව හොඳ වුණා නම් ඇඳුම් වල ක්වොලිටි එකක් තව හොඳ වුණා නම් හොඳයි කියලා මං හිතනවා. ඊට පස්සේ ඉස්සරහකට ප්‍රී ෂූට් එකට ඕන වෙලා තිබ්බා ෆ්‍රොක් එකක් හරි මොකක් හරි ස්කර්ට් ඇන්ඩ් බ්ලවුස් හරි වගේ එකක් අපිට ඇත්තටම අයිඩියා එකක් තිබ්බේ නෑ අපි කොහොමද කරන්නේ කියලා. හැබැයි එතන තිබුණු ඇඳුම් වලින් කීපයක් අපි try කරලා බැලුවා. ඔන්න ඔය dark blue color වැටුනේ අන්න ඒක අපි try කරලා බැලුවා. එතකොට ඊට පස්සේ එකක්වත් හැබැයි හරි ගියේ නැහැ. ඊට පස්සේ අපි ආවා ශ්‍රේයානියකට ඇවිල්ලත් ශ්‍රේයානියකේ ඉසුරියක්කට මුකුත් නෙමෙයි බලන්න ගියේ මේ මට තමයි බලන්න. ආවේ මම ට්‍රවුස් එකක් හරි ෂෝට් එකක් හරි ගන්න තමයි ගියේ. පේනෝ නේද මම මාසයක් විතර ලෙඩ වෙලා මම කෙට්ටු වෙලා හොඳටම. ඉතින් ශ්‍රේයානියකිනුත් අපි මුකුත් ගත්තේ නෑ. පොඩ්ඩක් ඇවිදලා ඊට පස්සේ අපි දෙන්නට බඩගිනි හින්දා අපි දෙන්න ගියා ඩොමිනෝස් එකට. ඩොමිනෝස් එකට ගිහින් පීසා එකකුයි පෙප්සි දෙකකුයි තමයි අපි ඕඩර් කරේ. මේක මං හිතන්නේ ඩබල් නෑ මොකක් හරි ආඩු මතක නෑ. ඊට පස්සේ කතා කරගෙන ඒක කනවා. ප්ලේට් එකක් ගන්නවද? මේක මේ මොකද්ද මේ සෝස් දාන්න පීසා හට් එකලා තිබ්බේ මේ අතරමැද දාන්න. ඊට පස්සේ අපි දෙන්න හොඳට කතා කර කර මේ පීසා එක කන එක තමයි කරන්නේ. ඇත්තටම මුලින්ම කරේ මේකේ මේ කස්ටමර් සර්විස් එක හොඳ නෑ කිය බැන හිටපු එක. ඊට පස්සේ ඔය අපි දෙන්නයි කැම්පස් කාලේ කතා, ඊට පස්සේ යාළුවන්ගේ කතා, ඕවා මේවා උපදූප කිය මේක කන එක තමයි මේ කරන්නේ. මොනවාද ඔය පීසා එක අපිට වැඩි වුණා. වැඩි වුණාට පස්සේ එයාටත් කන්න බෑ මටත් කන්න බෑ. ඊට පස්සේ අපි දෙන්න කරේ තව පෙප්සි එකක් අරගෙන ටික කතා කරන ගමන් උපරිම සාධාරණයක් ඉෂ්ට කරන්න try කරා. වැඩි වගේ නෑ. මඩ
Orang aku mati yang makin kau orang yang berat. Dekak kaya lah malah. Mama yang ikhlas kau kan berwira. Dari pani mana dulu deh, kan tangan dulu ane. නෑ ඔයා කියන විදිහේ ඒව නම් මම ස්ලෝ මෝෂන් නෑ හොඳයි යන්නේ දැන් ගානට ඉන්නවා මේ පොදු පාලා හරි පීසා කාලේ ඉවර වෙලා ඉසුරයක්කගේ නියපොතුවලට අනම්මනම් කිය ඉඳලා අපි දෙන්න ආපහු ගියා ස්පාසෙලෝන් එකට. ඒක නම් මුකුත් ගන්න නෙමෙයි අපි නිකන් බලන්න ගියේ. ඊට පස්සේ ගියා ඔඩෙල් එකට. ඊට පස්සේ අපි දෙන්න කෙලින්ම බීල් එකක් දාගෙන ගියා තිලක වර්ධනයකට. ඒ වෙලාවේ ඇත්තටම මාර අවුවයි. පයින් යන්නත් බෑ ගොඩක් ලොකු දුරක් තියෙනවනේ. ඒ හින්දා අපි ටුක් එක්ක ගියා තිලක වර්ධනයකට. අවසානයේ ආන ඊට කලින් අපි දෙන්න ගියා මේ කැන්ඩල්ස් එකට. මොකද නංගිට මට මොන හරි අරන් යන්න ඕනලා තිබ්බා. එයා කන්න මොන හරි අරන් එන්න කියලා. ඉතින් අපි දෙන්න කැන්ඩල්ස් එකට ගිහිල්ලා ඉක්ලයාසුයි තව මොන හරි මං ගත්තා. ඒකත් අරගෙන තමයි මේ ගියේ තිලක වර්ධනයකට. තිලක වර්ධනයකට ගිහිල්ලා ඒකෙත් අන්න ඔන්න ඔය ඇඳුම බලන්නකො ළමයි. ඒක ඇයි ඒව තියෙන්නේ කියලා අපිට ප්‍රශ්නාර්ථයක්. ඇයි අතර මේක එහෙම තියෙන්නේ? අපි දෙන්න ඒක බලලා hina වෙවි හිටියේ. ඊට පස්සේ අපි දෙන්නම හොයනවා මම ට්‍රවුසර් එකක් බලන්න ගියා. එතන තිබුණු එකක්වත් හරි කියේ නැහැ. ඊට පස්සේ බ්ලවුස් බලන්න ආවා. ඔෆිස් බ්ලවුස් ඒවත් හරි කියේ නැහැ. එකක්වත් ගත්තේ නැහැ. ඊට පස්සේ ඉසුරියක්කට මේ රීෂූට් එකට ඇඳුමක් බලන්න කියන්නේ ඒක හම්බුනේ. අපි හිතලා බැලුවේ නැහැ. මේ උතරින් හම්බුණා කළු පාට ලොකු මලක් තියෙන මේ බ්ලවුස් එක. අන්න එයා ඒ ස්කර්ට් try කරනවා මේ තිය පෙන්නනවා ඒක කොහොමද ඒදි කියලා වෙන්න මේ ස්කර්ට් එක බලනවා. අපි දෙන්න මේ ඒව තියති පොඩි ඇත්තටම ගන්නත් නෙවෙයි මේ පොඩ්ඩක් පොඩි ආතල් එකක් ගත්තේ එතන. ඊට පස්සේ අපි දෙන්නම මේ බෙඩ් ෂීට් ගත්තා. බෙඩ් ෂීට් අරගෙන මට ඕනලා තිබ්බා මගේ බෙඩ් ෂීට් එක අලුත් කරන්න එයත් ගත්ත එකක්. ඊට පස්සේ මෙතෙන්ට වෙලා කියව හිටියා. ෆොටෝස් ටිකකුත් ගත්තා. ඊපස්සේ හවස මං හිතන්නේ මේ 5ත් පහු වෙලා මේ ඊට පස්සේ යන්න ඕනේ නේද කියලා මතක් වෙලා මේ අපි දෙන්නම ස්ටෑන්ඩ් එකට ආවා. යා මාව ඇරලලා එයා ගෙදර ගියා. ඇත්තටම මෙහෙම දවසක් කියවෙනවා කියලා කියන්නේ මම මේ මෙතන ඉන්නකොට මම මේ ඉසුරියක්කට කියන්නේ අද දවසේ මං එළියට ආපු එක්කෙන මට මාර සතුටුයි. මම තිබුණු ස්ට්‍රෙස් එක ඒක රිලීස් වුණා. මේ මුකුත් කරගන්න බැරි වුණත් ඒ කියන්නේ මුකුත් කරගන්න බැරි නැහැ කියලා කියන්නේ අපි මුකුත් ගත්තේ කරේවත් එහෙම නැහනේ. ඉතින් ඒ වුණාට ඒ දවස මාරම මේ ෂෝක් කියලා කියන එක තමයි මම ඔය ඉසුරියක්කට ඉඳගෙන කියන්නේ. ඉතින් එහෙම තමයි මේ දවස ගෙවුනේ. ඉතින් ඔයාලටත් ඒ වගේ බෝරින් දවස් එතකොට එක දිගට ඒකාකාරීව හිටපුවාම ඇත්තටම අපට ලයිෆ් එක හරිම බෝරින් වගේ දැනෙනවා. ඒ හින්දා එතකොට කරන්න ඕනේ පොඩක් එළියට ගිහිල්ලා ඔයාලා පොඩක් ඔයාලා ඉන්න විදිය වෙනස් කරගන්න එක. ඒක හොඳ විදියක් කියලා මම හිතනවා. මොකද මගේ දවසත් හොඳ විදියට ගෙවුණා. ඉතින් මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. ආයෙත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් මම ඔයාලා හම්බෙන්න. එනකන් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න. හැමෝටම සුබ දවසක්.